lagi මේකේ තියෙනවා මේ උද තියෙනවා මේ රුවන්වැලිසෑයේ බුදුරස් චක්‍රය මේ දිලිසෙන්නේ. එතකොට මේකේ තමයි කියන්නේ මේ බුදුරස් සීදෙනවා කියලා. මේක මේ LED බල්බ් එකකින් කරන්නා වූ මේ ක්‍රමවේදයක් මගින් මේකේ ගොඩාක් සෙනග ඉන්න වෙලාවට හෝ සම්පූර්ණ වෙලාවක මේ LED එක දාපුවාම මේක ඉතින් අර පාට දිස්වෙන්න ගන්නවා නේ. අපේ උපාසකම්මලා ගිහිල්ලා ඉවරලා සාදු බුදුරස් වේදනවා කියලා කියලා ඉවරලා මේවා මොනවද? ඇත්ත වශයෙන්ම කියනවා මෙතන මට කියන්නම ඕන දේවල් තියෙනවා. මිනිස්සුયો මේ කරන වැඩේ නිසා මොකද වෙන්නේ? මේක යම් කිසි කෙනෙක් බුද්ධ ආගමට බුදුහාමුදුරුවන්ට ලැබි. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ සරණ ගිය. බුදුහාමුදුරුවන් වෙනුවෙන් ඉන්න කෙනෙක් ඒ තියෙනා වූ එයාගේ තියෙනා වූ ශ්‍රද්ධාව භක්තිය වෙනත් ආකාරයකට හැරවීම සඳහා. ඒ කියන්නේ මෙන්න දැන් බුදුරස් හේදෙනවා. මේක බොරුවන්නේ. ඒකට බොරු කියලා කරලා මේ මිනිස්සු මේ ශ්‍රද්ධාවට හරවනවා කියලා කියන්නේ අර මිනිස්සු නිත්‍ය මිත්‍යා දෘෂ්ටියට යවනවානේ. ඔය කියන්නේ මිත්‍යා දෘෂ්ටියට සහ මේ බොරුවකට යොමු කරන්නේ මෙතන. ඔව් බොරුවකට යොමු කරා. ඒතකොට නිත්‍ය මිත්‍යා දෘෂ්ටියට යම් කිසි කෙනෙක් ලක් කරනවා කියලා කියන්නේ මොන තරම් පාපයක්ද? ආනන්තරේ පාප කර්ම වලින් ඒකල් දැන් ඔය පාප කර්ම කොටස් දෙකකට බෙදෙනවා සුභ අසුභ. ඒකට අසුභ පැත්තේ කෙනෙක් මේ මැරෙනකොට අසුභ පැත්තේ මේ පාප කර්ම ප්‍රබලයේ වශයෙන් තියෙන්නේ ආනන්තරමේ පාප කර්ම මම පියා මැරීම රහතුන්ගේ ලේසරෙන් සහ බුදුන් රහතුන් මැරීම සහ ලේසරෙන්. එතකොට ඔතන තියෙනවා ආනන්තර පාප කර්මයට ගිහිල්ලා ඉවරලා තියෙනවා මේ නිත්‍ය මිත්‍යා දෘෂ්ටිය. මේ නිත්‍ය මිත්‍යා දෘෂ්ටිය කියන එකත් ගිහිල්ලා වැටෙන්නේ අවිචි මහා නරකයට නිත්‍ය මිත්‍යා දෘෂ්ටියට යන අය. ඒිට අමතරව ඒක සුබ පැත්ත ගත්තාම සෝවාන් සකෘදාගාම යනවා. එතකොට මැරෙනකොට යම් කිසි පුද්ගලයෙක්ගේ අඩපතක් පමණ තියෙනා වූ ලේ ධාතුව බිඳගෙන එන්නා වූ චුතිසිත අවසාන සිත මේ දෙපැත්තෙන් එයා පව් කොල්ල තිබුණොත් ආනන්තර පාප කර්මය කළා තිබුණොත් එයා ඒ පැත්තෙන් අපාගත වෙනවා. පින් කළා තිබුණොත් දිව්‍ය ලෝක බඹතල වලට යනවා. එතකොට එහෙම ගියහම මේ නිත්‍ය මිත්‍යා දෘෂ්ටියෙන් යම් කිසි කෙනෙක් කරලා තිබුණොත් දැන් මිත්‍යා දෘෂ්ටිය කොහොමද නිත්‍ය මිත්‍යා දෘෂ්ටිය කොහොමද ආනන්තර පාප කර්මයක් නිසා අවිචියෙන් නැවටෙන්නේ. මේ ලෝකේ විනාශ වුණාම අවිචියට වැටිච්ච අය ඒ අවිචියෙන් මිදිලා ආපහු වෙන ආත්මයක් ලබනවා. හැබැයි නිත්‍ය මිත්‍යා දෘෂ්ටියටපත් කරලා නිත්‍ය මිත්‍යා දෘෂ්ටිය නිසා යම් කිසි කෙනෙක් අවිචියට වැටුනොත් එයා මේ ලෝකේ විනාශ වුණත් එයාගේ ඉතුරු පාප ටික ගෙවන්න වෙනත් කොහේ හරි තියෙන අවිචියකට හරි යනවා. ඒ කියන්නේ එච්චරට ප්‍රබලයි මේ නිත්‍ය මිත්‍යා දෘෂ්ටි. එතකොට මේ මිනිස්සු කරන්නේ සිවුරු දාගෙන මේ අපේ ජනතාව මුලාවටපත් කරලා නිත්‍ය මිත්‍යා දෘෂ්ටියට දක්වන එක. ඉතින් ඕක ගැන බොහොම අවධානයෙන් මේ මං කිව්වට නැතුව උගත් ධර්මදර විනයදර ස්වාමීන් වහන්සේලාගෙන් අහලා මේ ගැන දැනගන්න කියලා ඉරලා මම මේ අපේ සදහති බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මොකද මේකේ විග්‍රහ කරන්න මට පුළුවන් පැයක් විතර වුණත් ඒ වුණාට ඉතින් මේ වෙලාව නෙමෙයිනේ. දැන් කොහොම හරි ඕක තමයි වෙන්නේ. මේවට වැඳගෙන නිත්‍ය මිත්‍යා දෘෂ්ටියට වැරිලා අවීචි මහා නරකයට යන තැනට කටයුතු කරන්න එපා. සමහර වෙලාවට දැන් මේක කිව්වට පස්සේ තවත් ඉන්නවනේ එක ස්වාමීන් වහන්සේලා කොහොමද වෙන්නේ අරකද මේකද එහෙම කතන්දර කියයි. නමුත් ඕක මම මේ කියන කතාව පැහැදිලිව ධර්මදර විනයදර ධර්මය දන්න මම නම් වශයෙන් කියන්නේ ඕන පමණ ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් අහන්න ඒගොල්ලෝ පැහැදිලිව කියලා දෙයි. ජනක මහත්තයා හොඳයි අපි අද කාලය ගොඩක් ගෙවිලා ගියා. අවසාන වශයෙන් දැන් මේ සමස්ත සිද්ධිය ගත්තොත් දැන් මේ සිද්ධිය පිටුපස්සේ ඉන්න මහමොලකරුවෝ විදියට මහමොලකරු පැහැදිලිවම මේ ඒ වෙනකොට පූජා විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ඔය මේ මණ්ඩවල. ඔබතුමාට බය නැතුව එහෙම කියන්න මම කියනවා මම ලිපි ලේඛන ඔබතුමා සතුටුම තියෙනවා ඔපුව තියෙනවා කියලා කියන්නේ එයානේ කියන්නේ මෙහෙ මොනවත් වෙන්න ඉස්සෙල්ලාම යුනෙස්කෝ එකට යවනවා. මේ යුනෙස්කෝ එකට දාලා තිබිච්ච ලියුමකට මෙහෙන් උත්තර ලියපුවාම මේකේ රත්තරන් නැත. ඊට පස්සේ සරණබරණ අධිකාරියෙන් පැහැදිලිව මේක සදානක් කරලා තිබුණා. ඒ විතරක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි. මෙයා තමයි යකඩ වැටවල් ගහන්න. දැන් මේ ඒ විතරක් නෙමෙයි. දැන් මෙතන මේ තියෙනවනේ මේ. දැන් අපි
කමිටුව පිටව වෙලා ද මානව හිමිකම් පැමිණිලි අංක HRC 2031 මගේ පැමිණිල්ල. එතකොට මේ යටතේ අපි මේ මානව හිමිකම් කොමිසමෙන් කරන ලද ඉල්ලීමට අනුව මේගොල්ලෝ මේ කමිටුවක් පිහිටෙව්වා. මේ කමිටුවේ කමිටු සමාජික බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යපෙරුම මහතා, අධ්‍යක්ෂ ජෙනරාල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අනුර මනතුංග මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදල මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා, විශේෂ දැනුම සහිත නිලධාරී හා සහායක නිලධාරීන්, බෞද්ධ කටයුතු අතිරේක කොමසාරිස් ජෙනරාල් කේ.පී. සිරිබද්දන මහතා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය නිමාල් ද සිල්වා මහතා, මහාචාර්ය පී.බී. මණ්ඩවල මහතා. මේ වැඩපිළිවෙලේ හාරා අවසර බලනකොට මොනවාද වීඩියෝ නිකුත් කිරීම, එතකොට රැස්වීම පැවැත්වීම, මේ ඇතුළු මේ සියලු දේවල් ඉන්නේ පී.බී. මණ්ඩවල මහතා. එතකොට මෙයා තමයි මේ ලිකුණේකට මේ යුනෙස්කෝ එකටත් නිකුත් කළේ. මේකේ රත්තරන් නැහැ. ඒක පැහැදිලි. එහෙමනම් මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ගලවලා මේක විකුණුවට පස්සේ මොන හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ කියන්න පුළුවන් අපි කලින් මේක දැනුවත් දීලා තියෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මම 2022 12/29 දින පොලිස්පතිතුමාව දැනුවත් කළාට පස්සේ පොලිස්පතිතුමා මට ලිපියක් එවලා තිබුණා ගිහිල්ලා ඉවරලා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් දාන්න. ඒ අනුව මම මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ අංශයේ ගිහිල්ලා පැමිණිල්ලක් දාලා තියෙනවා DIR ඉරක් HO, CID ඉරක් IN 34.55 22 CM මේ පැමිණිල්ල කවුරුත් ඉතින් මම දාපු පැමිණිල්ල අංක දැනගත්තයි කියලා ප්‍රශ්නයක් නැහැනේ. ඔයගොල්ලෝ බලන්න. එතකොට මේ මෑතක් වෙනතෙක් මේ පැමිණිල්ලට කිසිම දෙයක් නැහැ. ඔහේ එහෙ කරගෙනවා මෙහෙ කරගෙනවා එච්චරයි. ඉතින් මේ මං හිතන්නේ මේ මරතන ස්වාමීන් වහන්සේ සමග ඒගොල්ලන් තියෙන සම්බන්ධය නිසා වෙන්න ඇති. එතකොට මම ඊට පස්සේ මේ පැමිණිල්ල විභාග කරන්න නැහැ කියලා ඉහළලා CID එකට විරුද්ධවත් පැමිණිල්ලක් දැම්ම මානව හිමිකම් කොමිසමේ. ඒ පැමිණිල්ලත් මාළඟ තියෙනවා. දැන් කොහොම හරි ඒවා අපි පැත්තක දාමු. මේ වෙනකොට මේ ජනාධිපතිතුමා දැනුවත් කළාට පස්සේ මේ දැන් ඉන්න අපේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා දැනුවත් කරාට පස්සේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය අපරාධ පරිසර දෙපාර්තමේන්තුව මේගොල්ලෝ මට ලිපියක් එවනවා. මේ පැමිණිල්ල මේ වෙනකොට යොමු කළා තියෙනවා අදාළ විමර්ශක කටයුතු අපරාධ පරිසර දෙපාර්තමේන්තුවේ මූල අපරාධ විමර්ශන ඒකකය FCIU මගින් සිදු කරන බවට ඔබතුමා වෙත කාර්මික දැනුම් දෙනවා කියලා. එතකොට ඒ අතනින් දැන් මේක විභාග වන තැනට කටයුතු සිදු කරමින් පවතිනවා. ඊට අමතරව ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්තුමාටත් ගරු සම්බන්ධීකරණ ලේකම්තුමා බුද්ධ ශාසන අමාත්‍යාංශය ආදී මේ හැම ස්ථානයකටම හජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මේ ආයතන වලින් දැන් මේ පැමිණිල්ල විභාග කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදු කරමින් පවතින අතර මට ඉදිරියේදී ගිහිල්ලා කට උත්තර දීලා ඉවරලා ඒක නැවත අරගන්න ලෙස දැනුවත් කිරීමකුත් දැන් මේ වෙනකොට කරලා තියෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින් රුවන්වැලිසෑය රාජානන් වහන්සේ බස්නාහිර පළාතට වැඩමන්න ඉස්සෙල්ලා මේක ඉවර කරගන්න මේ මස්සද්දු ටික අයින් කරලා ඉවරලා ශ්‍රීමා බෝධියේ ඉන්න මස්සද්දෝ මෙතන ඉන්න මස්සද්දෝ ටික අයින් කරලා ඉවරලා මේක කරගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ශ්‍රීමා බෝධියේ සිද්ධිය සම්බන්ධයෙන් මේ කවුරුත්ටත් ඉස්සෙල්ලා මම මේව හොයාගෙන තිබුණේ 2025 අවුරුද්දේ අගභාගය වෙනකොට. හොයලා ඒවට යම් පුද්ගලයන් දාලා මේවා කොහොමද වෙන්නේ කියලා ඉවරලා ඒගොල්ලන්ට කැමරා අරගෙන දීලා චුට්ටි මේ බොත්තම් වාගේ කැමරාත් අරගෙන දීලා ඒගොල්ලෝ එතෙන් වලට බස්සලා මම සියදෙස බොදුරුම සංවිධානයේ සභාපතිවරයා වශයෙන් පළමුවම මම මේ මානව හිමිකම් කොමිසමට තමයි පැමිණිල්ල කළේ. ඒ 2025 12 වෙනි මාසේ 5 වෙනිදා පැමිණිල්ල කළා. ඒකෙදි
මම මේක ඉස්සෙල්ලා වීඩියෝ එකකදී මේක කිව්වා ජනාධිපතිතුමා ඇතුළු ඒ කතන්දර ටික ඔක්කොම දාලා මේකෙදී මේ පැමිණිල්ලේ කියලා තියෙනවා මම මේ පැමිණිල්ල විභාග කිරීමට නෛතික බලය 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව යටතේ 1978 9 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ ප්‍රකාර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සතුව පවත්නා බව දෙකී බලතල යටතේ මෙකී පැමිණිල්ල විභාග කර සමස්ත ලෝකවාසී ජනතාවට සහ ශ්‍රී ලංකා වාසී ජනතාව වෙත හිමිව පවත්වා සංස්කෘතික අයිතිවාසිකම් හා ආගමික අයිතිවාසිකම් උල්ලංඝනය වීම වළක්වා ගනිමින් පැමිණිල්ලේ ඉල්ලා ඇති සහන ලබා දෙන ලෙස මින් අයද සිටිමි කියන දෙවන ඡේදයේ දාලා ඊට පස්සේ මේක කරුණු ගොඩක් තියෙනවා ඒවා මම දැන් කියන්න යන්නේ නැහැ මොකද ඒකේ විභාගයක් පවත්වන නිසා. ඒතකොට මේ පැමිණිල්ලට අනුව ගරු ශ්‍රේෂ්ඨාධිකාර කරන විනිශ්චයකාරතුමන් වන සහ මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිතුමන් වන LTT දෙහිදෙනිය මැතිතුමාගේ සහ කොමසාරිස් නිමල් පුංචිහේවා මැතිතුමාගේ සහභාගීත්වයෙන් පසුගිය 20 වෙනි දින ශ්‍රීමා බෝධිය ආසන්නයේ පරීක්ෂණ කටයුතු සඳහා පැමිණිලා ඒ කටයුතු කළා මේ වෙනකොට ඒවා අධ්‍යයනය කරමින් පවතිනවා ඉදිරියේදී ඒ පිළිබඳ වැදගත් කරුණු අපිට එළි වෙයි සහ භූමිය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය කටයුතුද ඉදිරියේදී බලා ගන්න පුළුවන්. එතනින් මම ඒ ටික නවත්තනවා මොකද මේ හැම කරුණම කියන්න ගියොත් මට ඉස්සරහට මේගොල්ලන්ට විරුද්ධව නඩු පවරන්න බැරුව යනවා.